හෙලෝ හෙලෝ පුතේ හෙලෝ අම්මේ ඔයා මොකද කරන්නේ මං උදේ ඉඳන් ගොඩක් සැරයක් අම්මට කෝල් ගත්තා අම්මා ඒ වුණාට ආන්සර් කරේ නැහැ අම්මා උදේ ඉඳන් වැඩ වගේක හිටියේ පුතේ මේ තාමත් ඒ වැඩ ටික කරන ගමන් තමයි ඉන්නේ මගේ පුතා අද ඉස්කෝලේ ගියාද අද ඉස්කෝලේ ගියේ නෑ අම්මේ තාත්තගේ පපු එකක් උමක් ඇවිල්ලා බෙහෙත් ගන්න එක්කන් ගියා. දැන් කෝ තාත්තා? ඔන්න කඩේ පැත්තට ගිහින් එන්න ගියා. දොස්තර මහත්තයා මොකද කිව්වේ? බෙහෙත් දුන්නා ඉතින්. බෙහෙත් බීලා අඩු නැත්නම් ආයෙ එන්න කියලා කිව්වා පරීක්ෂණ වගේක් තියෙනවා ඒ ටික කරලා බලමු කියලා තමයි ડોක්ටර් කිව්වේ අම්මේ. ඔය මිනිහට මම කට කැඩේනකන් එදා ඉඳන්ම කියනවනේ. කෝ අපි කියන එකක් කනකටවත් ගණන් ගත්තද? තාත්තගේ බීම හින්දානේ පුතේ මාත් මේ රටේ ඉන්න මූලිකම හේතුව උනේ. තාත්තා හරියට බොන්නේ කන්නේ නැතුව ගෙදර වියදනුත් කරගෙන පිළිවෙලකට හිටියානම් අද මම මේ වගේ ගමනක් එන්නේ නෑනේ පුතේ. අම්මේ මං ඔයාලට පස්සේ ගන්නද? සෝමනන්ද මේ පැත්තට එනවා. ආවුස්සන්නයි. පරිස්සමට එන්න එහෙනම් අම්මා. මං ගන්නම් අම්මට කෝල් එකක්. මොකේ දෙනවද මන් දන්නේ. චූටි දුව සෝමනන්ද එන්න වාඩි වෙන්න. කොහෙද කඩේවත් කිය ගමන්ද නැත්තම් මෙහෙටම දාවේ? නෑ මම මේ කඩේට ආපු ගමන් උඹව බල්ල යන්න කියලා ආවේ. උඹේ දැන් අම්මත් නැති එකේ අපිවත් ඇවිල්ලා උඹලව බල්ලා කරලා යන්න එපැයි. ඒකිනම් කොහොම හරි රට පැනගත්තා. අම්මට හම්බෙච්ච තැන හොඳයිලුද පුතේ? පඩි හැම හොඳට දෙනවලුද? අම්මා හොඳින් ඉන්නව නැන්ද? තාම පඩි ගැන නම් කතා කරේ නෑ. එයා තාම ගියා විතරනේ. ඕ ඉතින් රට ගියා කියන්නේ ඉතින් සල්ලි තමයි. මං ගොහින් එන්නම් පුතේ එහෙනම්. කඩේට ආපු ගම උඹව බල්ල යන්න ආවේ. පස්සේ වෙලාවක එන්නම්කෝ ඇවිත් යන්න. චූටි දුව ඇයි නැන්දේ මොකද මේ කලබලෙන් පුතේ අන්න උඹලගේ මහ එක ඇලපාරේ කුඹුක් ගහයට වැටිලා ඉන්නවා ගමේ මිනිස්සු ඔක්කොම එතන පිරිලා ගමේ මිනිස්සු කතා වෙන විදිහට මට නම් තේරුනේ උඹලගේ තාත්තා මැරිලා කියන එක තාත්තා උදේත් හොඳට හිටියා. නෑ මම වෙන්න බෑ. මගේ තාත්තා. චූටි දුව.
අපි වඩ කඩ කැරෙනකන් කිව්වා තාත්තෝ ඒ බීම නවත්තන්න කියලා. ඔයා අපි කියන දෙයක් ඇහුවේ නෑනේ තාත්තේ. Hello, hello අම්මේ. Hello අම්මේ. අම්මේ. අම්මේ තාත්තා. අම්මේ තාත්තා. අම්මේ තාත්තා අපිව දාලා ගියා අම්මේ.